වාහනේ ඉන්ෂුරන්ස් පොලිසිය එක ලැප්ස් වුණොත් එහෙම පාඩු ගොඩයි. මොකද්ද මේ ඉන්ෂුරන්ස් පොලිසිය එක ලැප්ස් වෙනවා කියන්නේ? රක්ෂණ ආවරණයේ ක්‍රියාවිරහිත වීම හෝ එහි වළංගුතාවය නැතිවීම පොලිසි ලැප්ස් වෙනවා කියලා හඳුන්වනවා. පොලිසි ලැප්ස් වෙන ආකාර දෙකක් වගේ තියෙනවා. පළවෙනි එක තමයි ඉන්ෂුරන්ස් කවර් පීරියඩ් එක අවසන් වීම. රක්ෂණ හිමිකමක් සඳහා එය ආරම්භ කළ දිනේ සිට වසරක වළංගු කාලයක් තියෙනවා. මේ වසර ඉක්ම වූ මොහොතේ සිට පොලිසි එක ලැප්ස් වෙනවා. දෙවෙනි හේතුව තමයි නියමිත කාලය තුල සම්පූර්ණ වාරිකය නොගෙවීම. සම්පූර්ණ වාරිකය ගෙවීමට රක්ෂිතයා සතුව මුදල් නොමැති අවස්ථාවක මූලික ගෙවීමක් සිදු කර ඉතිරිය මාසක කාල සීමාවකදී සම්පූර්ණ කර දීමට IRCSL ආයතනය මගින් ප්‍රතිපාදන සපයලා දීලා තියෙනවා. එම සහන කාලය තුල ගෙවීම සම්පූර්ණ කිරීමට නොහැකි වුවද පොලිසිය එක ලැප්ස් වෙනවා. තම වාහනයට අනතුරකින් සිදුවන හානි සඳහා කරන ලද වන්දි ඉල්ලීම් ප්‍රතික්ෂේප වීම. දෙවන පාර්ශවයකට සිදුවන හානි සඳහා වන්දි ඔබටම ගෙවීමට සිදුවීම. නෝකේම් බෝනස් එක අහිමි වී රක්ෂණ වාරිකයේ ඉහළ යාම. නව රක්ෂණ ආවරණ ගැනීමට වාහන පරීක්ෂාවට ලක් කිරීමට සිදුවීම. ඊට අමතරව නව කොන්දේසි වලට යටත් වීමට හා රක්ෂණ වාරිකයේ ඉහළ යාමකට මුහුණ දීමකට සිදුවීම. තව නෛතික රාමු තුලත් ගැටලු ඇති වෙන්න පුළුවන්. බලමු මේ මොනවද කියලා. වළංගු ඉන්ෂුරන්ස් එකක් නොමැතිව වාහනය ධාවනය කිරීම නීති විරෝධී ක්‍රියාවක් වේ. මේ හේතුව නිසා පොලිසියට වාහනය රඳවා තබා ගැනීමට හැකියාවක් ඇත. නඩු පැවරීමක්ද ඔවුන්ට සිදු කළ හැක. උත්සාහය මගින් දඩ මුදලක් නියම වියද හැක. මතක තියාගන්න ඔබේ වාහනය සඳහා වළංගු රක්ෂණ සහතිකයක් නොමැතිවීම ඔබ ඉහළ මූල්‍ය හා නීතිමය අවදානමක් වෙත කැඳවාගෙන යනවා කියලා. ආරක්ෂාව සඳහා රක්ෂණ බලපත්‍රය කල්ලිකුත් වන දිනය පිළිබඳවත් අවශ්‍ය මුදල් වෙන් කර තැබීම පිළිබඳවත් කලින්ම අවධානය යොමු කරන්න. තව මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න පාප මිත්‍රයට ෂෙයා කරන්න.